මගේ ආදරණීය යාළුවෝ හැමෝටම යහපත පිරුණු ලස්සන දවසක් වේවා. ඉතින් ඔයාලට කොහොමද? මම අද කියන vlog එක මගේ පපාගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ vlog එක. ඉතින් බර්ත්ඩේ එක කොහොමද සෙලිබ්‍රේට් කළේ? ඒකට කොහොමද මම තනියම රෙඩි වුණේ කියලා තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් නොවැම්බර් 8 තමයි බර්ත්ඩේ එක. මේ කලින් දවස නොවැම්බර් 7. ඉතින් මම රෝල්ස් ටිකක් එහෙම හදලා ෆ්‍රීසර් එකට දාගන්න තමයි හදන්නේ. මොකද ඔක්කොම නොවැම්බර් 8 වෙනිදාටම කරගන්න බැරි නිසා. ඉතින් කලමනා ටික ලෑස්ති කරගත්තා. ලුණු හිම, ලුණු අමෝනිරිස් කරපිංචා ඒ ටික කපාගෙන දැන් මේ ටික ටෙම්පරාදුවට දාගත්තා. ඒකට ඉතින් කහ කුඩු, අමු තුන පහ, ගම්බිරිස්, කෑලි මිරිස්, ලුණු කුඩු ඒ දේවලුත් දාගත්තා. ගොඩක් සැර නම් දැම්මේ නැහැ. මොකද පුතා හැම සැරට කන්නේ නැති නිසා. ඉතින් ඒ ටික අපි හොඳට තෙලේ ටෙම්පරාදු කරගන්න ඕනේ. ඒ ටික තෙලේ ටෙම්පරාදු කරගෙන ටිකක් වෙලා ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ ඒකට අපි දාගන්න ඕනේ තම්බා ගත්ත අලයි, තම්බා ගල්ලා පොඩි කරගත්ත මාළුයි. ඒ ටිකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් බලන්නකෝ ඔයාලා. ඉතින් මේ ටික හොඳට එක ගුලියක් වගේ වෙනකම් හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මේ පාන් පිටි නම් මම අරගෙන තියෙන්නේ ග්‍රෑම් 250ක් වගේ. ඒකට අපි අර තෝසි මිශ්‍රණයක් හදාගන්න වගේ වතුර දාලා බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. කැට නැති වෙන විදියට වතුර දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඒ බ්ලෙන්ඩර් කරලා ඒ මිශ්‍රණය හදාගෙන අපි ඒකෙන් තමයි අර රෝල්ස් එකට රොටි එක හදාගන්නේ. මේ ගානට තියෙන්න ඕනේ. මේ ගොඩාක් තික් නැතිව මේ විදියට තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි රොටි එක හදාගන්න ඕනේ. රොටි එක හදාගෙන මේ විදියට තමයි මේක නමන්නේ. මේ පැත්තකින් මිශ්‍රණය ටිකක් තියාගන්න ඕනේ. එක පැත්තකින් තියාගෙන මේ විදියට දෙපැත්තෙන් නමනවා. ඔය දෙපැත්තෙන් නමලා ඊට පස්සේ මේ විදියට නමාගෙන යනවා. මේක එක රොටියක් හදලා ඒක මේ වගේ ප්ලේට් එකකට හරි මොකකට හරි දාලා ආයෙ මිශ්‍රණයෙන් සෝස් පෑන් එකට තියලා ඒ අතරේ මේ රස්නෙම තමයි මේක ඔතා ගන්න. එතකොට මේක හොඳට ඇලෙනවා. ඔය විදියට අපි රෝල්ස් ටික හදා ගන්නවා. මේ හදාගත්ත රෝල්ස් ටික දැන් බිස්කට් කුඩු එහෙම කෝට් කරලා මම බොක්ස් එකකට දාගෙන ෆ්‍රීසර් කරගන්නවා. එතකොට ඕන වෙලාවට අරගෙන අපිට බෙද ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ඔන්න බර්ත්ඩේ එක දවසේ මම උදෙන්ම කිරිබත් ටිකක් ලෑස්ති කරගන්න හදන්නේ. දැන් ඉතින් පුතා තවම ඉන්නේ
දැන් මම ඉතින් කිරිබත් ටිකක් උදෙන්ම ලෑස්ති කරගන්නවා. අප්පච්චිගේ පුතාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් මට පුළුවන් උපරිම දේ ඉතින් මම කරනවා. මොකද මේ මතකයන් ආයේ එන්නේ නෑනේ. ඉතින් එයාට යාගේ අප්පච්චිගෙන් බර්ත්ඩේ එකට ගිෆ්ට් එකක් ඇවිල්ලා. මේක ඉතින් දවස් 2ක් විතර වෙනවා එයා ඉවරලා. මං ඉතින් අද හංගගෙන හිටියේ අද වෙනකම්ම. දැන් අද උදේ ඔන්න මං ඒක දුන්නා. ඉතින් මෙයා මේක ඕපන් කරලා එයාට හරියම සතුටුයි. ඔන්න ඔයාලා බලන්නකෝ එයාගේ සතුට. අප්පච්චි එයාට එවපු තෑගි ටික දැකලා. මම දැන් පුතාට විශ් කරලා ආවා කිරිබත් ටික ලෑස්ති කරගන්න. මොකද අද පුතාට ක්ලාස් එකකුත් තියෙනවා උදේ. ඉතින් ඉක්මනට කිරිබත් ටික ලෑස්ති කරලා එයාට කිරිබත් ටිකකුත් කවාගෙන ක්ලාස් එකකට යන්නත් ඕනේ. හවසට පොඩි පාටි එකක් arrange කරලා තියෙනවා. ඉතින් අපේ ගෙදර කට්ටිය විතරයි. ඒක ඉතින් ලෑස්ති කරගන්නත් ඕනේ. ඔක්කොම මේ දේවල් තනියම කරගන්නයි කියන එකත් ලේසි නෑ. හැබැයි ඉතින් මං එහෙමයි කියලා කිසිම අඩුපාඩුවක් කරන්නේ මට පුළුවන් විදියට මම තනියම ඉතින් මේ දේවල් ලෑස්ති කරගන්නවා. තියෙන ඉතින් අප්පච්චි පුතයි වෙනුවෙන් අම්මි ලෑස්ති කරගත්ත කිරිබත් එක. බලන්නකෝ ලස්සනයිද කියලා. ලස්සනයි වගේම රසටත් තිබුණා. දැන් ඉතින් මේ යාගේ අතින් කිරිබතුත් කපලා කිරිබත් එහෙම යාටත් කවලා දැන් මම යාව ක්ලාස් එකගෙන ගියා. ඉතින් මේ ක්ලාස් හැරිලා මම යාව අපේ පල්ලියට එක්කගෙන ආවා. ඉටිපන්දම් පත්තු කරලා ඉතින් මේ දේවලුත් කරන්න ඕනේ. පුංචි කාලේ ඉඳලාම මේ දේවල් එයාලට කියලා දුන්නාම එයාලා ඒව ලොකු වෙනකොටත් ඒව කරගෙන යනවා ඉතින්. ඇත්තටම ඉතින් ආගමට නම් මම නම් පුතාව ආගමට ගොඩාක් පුරුදු හුරු කරනවා මුල ඉඳලම චූටි කාලේ ඉඳලම. මොකද ඒ දේවලුත් දරුවන්ගේ ජීවිතේට ඕනේ. එතකොට එයාලා ලොකු වෙනකොට ඒ දේවල් අපි නැති කාලෙක වුණත් ඒව පුරුද්දට හරි කරනවා. ඉතින් මේ පල්ලි ගිහින් ඇවිල්ලා එයාව ආච්චිලා ගෙදරට දැම්මා. නැත්තම් මේ වැඩ ටික මට කරගන්නත් බෑ. මේ එක එක දේවල් කරන්න එනවා. ඉතින් ඒ නිසා මම එයාව ආච්චිලා ගෙදරට දාලා. මොකද එයාට මම කිව්වේ කිසිම පාටි එකක් නෑ පුතේ. අප්පච්චිත් ළඟ නැති නිසා මොකුත් කෙරෙන්නේ නැහැ.
කියලා ඉතින් යාව සර්ප්‍රයිස් කරන්නත් ඕන නිසා මම යාව ආච්චිලා ගෙදරට දාලා ඇවිල්ලා මේ පේස්ට්‍රි ටිකක් හදාගන්න හදන්නේ. මේ පේස්ට්‍රි ෂීට් එක නම් මම කීල්ස් එකෙන් ගෙනාවේ අර ෆින්ගල් කියන බ්‍රෑන්ඩ් එකෙන්. ඒක හොඳයි. මම නිතරම ගෙනල්ලා ඒක හදනවා. මම ගෙදරත් පේස්ට්‍රි ෂීට් එක හදා ගන්නවා. ටිකක් කරදරයි. ඉතින් මේක මම කඩෙන් ගෙනල්ලා හදාගත්තාම ගොඩක් පහසුවෙන් හදාගන්න පුළුවන් ඉක්මනට. පුතා ඉතින් කන්න කැමති සසේජස් නිසා පුතාගේ යාළුවෙකුත් එනවා. ඉතින් ඒ නිසා මම මේ සසේජ් තමයි ඇතුළට දාලා තියෙන්නේ. දැන් මේ උඩින් එග් වොෂ් කරගන්නවා. එතකොට ලස්සන කලර් එකක් එනවා. ඉතින් පේස්ට්‍රි ටික ওই විදිහට මම හදාගෙන oven එකට දාගන්නවා. ඉතින් මම සෑන්ඩ්විච් ටිකකුත් හදා ගන්නවා. එයා කැමති කෑම තමයි ඔය රෙඩි කරගන්නේ. ඉතින් මේ සෑන්ඩ්විච් ටිකට සෝස් ටිකක් දාලා ඒකටත් සසේජ් ටිකක් දාලා ඔය චීස් ස්ලයිසස් පොඩි කෑලි ටිකක් උඩින් දාලා ඒක මෙල්ට් වෙනකන් ඒකත් oven එකට දාගෙන ඒක ඒ විදිහට හදා ගන්නවා. දැන් මේ ඊයේ හදලා දාගත්ත රෝල්ස් ටික ඇත්තටම මුකුත් වෙලා නැහැ. ඒ ටික මේ ෆ්‍රීසර් එකෙන් අරගත්ත ගමන් වගේම බැද ගන්න. නැත්තම් ඒකේ අර වතුර වගේ හැදෙනවා. දැන් ඉතින් මම ওই පොඩි ඩෙකොරේෂන් ටිකක් කරගන්න හදන්නේ කේක් එක කපන තැන. ඒ අතරේ වුණ පේස්ට්‍රි ටිකක් oven එකේ. දැන් කෑම ටික නම් රෙඩි. මම ගෙදර හදපු ෂෝටිස් ටික. ඉතින් ඩේන එකට නම් කඩෙන් තමයි ගේන්නේ. ඔක්කොම තනියම කරගන්න බැරි නිසා. ඉතින් දැන් ওই කේක් එක කපනවා. කට්ටිය ඇවිල්ලා ඉතින් ගෙදර අය තමයි ඉන්නේ. කවුරුත් ඉතින් වෙන නැහැ. යාගේ යාළුවාට එන්න කිව්වා. මේන් යාගේ යාළුවා. ඉතින් ওই දැන් කේක් එක කපනවා. ඉතින් යාට හරිම සතුටුයි. එයා ඉතින් ආවහම මම මෙහෙම රෙඩි කරලා තිබ්බහම එයා හිතුවේ නෑ මේ වගේ දෙයක් තියෙයි කියලා. මේ කේක් එක අප්පච්චිටයි පුතාටයි හදපු. මේ යාගේ මාමා. මේ ඉතින් අප්පච්චිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා. ඉතින් ඔයාලා හැමෝටම thank you. ඉතින් මම ගිහින් එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මාව subscribe කරන්න කියලා ඉල්ලනවා. ජේසු පිහිටයි.